හායි යාළුවනේ කොහොමද ඉතින් කට්ටියටම ඔන්න අපි අද අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මේ බ්ලොග් එකේදී අපි කතා කරන්න යාළුවනේ ඇත්තටම අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන. මම එහෙම කිව්වේ යාළුවනේ මේ වෙනකොට දකුණු ආසියානු කලාපේ බෝනොමන රෝග විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා යනවා. ඉතින් ඒ රෝග අතරින් තවත් රෝගයක් තියෙනවා. එන්නේ රෝග ගැන තමයි වැඩිපුරම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්ත වෙමින් මේ වෙනකොට යනවා. ඉතින් මේ රෝගය යාළුවනේ මම නම කිව්වොත් ඒවා පිළිකා රෝගය. ඉතින් මේ පිළිකා වලත් වර්ග ගොඩක් තියෙනවානේ. අද අපි කතා කරන්න හදන්නේ පෙනහළු පිළිකා ගැන. ඉතින් මේ පෙනහළු පිළිකා කෙනෙක්ට කියන්න පුළුවන් පෙනහළු පිළිකා නම් අපිට හැදෙන විදියක් නෑ. මොකද අපි සිගරට් බොන්නේ නෑ. අපි ධූමපානය කරන්නේ නෑනේ කියලා. හැබැයි මේ ධූමපානය කරන්නේ නැති අයටත් මේ පිළිකා හැදෙනවා කියලා කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? පෙනහළු පිළිකාවලින් 80%ක්ම හැදිලා තියෙන්නේ ධූමපානය නොකරන අයට. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ධූමපානය නොකරන කෙනෙක්ට කොහොමද මේ පිළිකා හැදෙන්නේ කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ පෙනහළු පිළිකා හැදෙන්නේ කොහොමද? ධූමපානය කරන අයට ධූමපානය නොකරන අයට කොහොමද හැදෙන්නේ? ඒ වගේම මේකෙන් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? ඉතින් අපි ඒකට අනුගමනය කරන ක්‍රියාපිළිවෙළවල් මොනවද? ඉතින් මේවා තමයි මෙන්න මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ජීවිතේ ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඒ නිසා ස්කිප් නොකර අවසාන වෙනකම් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයා අද අපිත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එකත් අවසාන වෙනකම් බලලා එන්න අපේ channel එකට ඇවිල්ලා අපේ channel එකේ අපි විවිධ categories වල videos කරලා තිනවා. ඒවත් බලලා ඒවා like කරලා comment කරලා අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් මම වීඩියෝ එකේ ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ දුම්බොන් නැති අයට පිළිකා හැදෙන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා ගැන කතා කරලෙමු නේද? ඇත්තටම දුම්බොන් නැති අයට මේ පිළිකා හැදෙන්න විවිධ හේතු බලපානවා. ඒකට අපි විවිධ ක්‍රියාකාරකම් බලපානවා. එක හේතුවක් තමයි අපි වැඩ කරන පරිසරය. ඒ කියන්නේ ඔයා වැඩ කරන්නේ සිලිකා ගල් ආශ්‍රිත කර්මාන්තයක නම් එහෙම නැත්නම් පතල් කර්මාන්තයක නම් එහෙම නැත්නම් වීදුරු හදන කර්මාන්තයක නම් මේ රෝගයේ හැදීමේ සම්භාවිතාවය වැඩි. ඒ වගේම ඒ කියන්නේ මේ දේවල් හදනකොට ඔය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැත්නම් ඒ කියන්නේ මේ වලින් නිකුත් වෙන දුමාරය ඒ වගේම පොඩි අංශු මේවා අපේ නාසය හරහා කට හරහා හෝ ඇඟ ඇතුළට ගිහිල්ලා ඒවා අපේ පෙනහළු වල තැම්පත් වෙලා මේ විදිහට පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැත්නම් මේ පිළිකා තත්ත්වය ඇතිවීමේ විශාල අවදානමක් ඔබට තියෙනවා. ඒ වගේම තවත් හේතුවක් තමයි මේ පිළිකා තත්ත්වය ඇති වෙන්න වායු දූෂණය. වායු දූෂණය කොහොමද මේකට බලපාන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මේ වෙනකොට ලංකාව ඇතුළේ ලෝකයේ ගොඩක් රටවල් වල වායු තලය ගොඩක් දූෂණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ දිල්ලි නගරේ. ඒ දිල්ලි නගරේ තියෙන වායු දූෂණය ගත්තොත් යාළුවනේ ඇත්තටම සම්මත ප්‍රමාණයටත් වඩා 20-30 ගුණයකින් වැඩි ඒකේ වායු දූෂණය. ඒ වගේම චීනියත් වායු දූෂණය අතින් ඉහළින්ම තියෙන රටක්. ඉතින් ඒ වගේම ලංකාවත් යම්තාක් දුරකට වායු දූෂණය අතින් ටිකක් ඉහළට එන රටක්. ඉතින් ඒ නිසා අපිත් මේකට අවධානය යොමු කළොත් හොඳයි කියලා මම හිතනවා. මොකද ගොඩක්ම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වෙන දුම්, ඒ වගේම වාහන වලින් නිකුත් වෙන දුම්, ඒ වගේම පෙට්‍රල්, ඩීසල් වගේ ඉන්ධන දහනය වෙනකොට ඇති වෙන දුම. ඉතින් මෙන්න මේවා ඇත්තටම බලපාන වායු දූෂණ ඉහළ යන. ඒ වගේම අපි හිතන්නේ තව කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ ගම්බද ප්‍රදේශවල ගොඩක් වෙලාවට ලිපගිනි මොනවන්නේ කියන්නේ කෑමක් හදන්න ගොඩක් අපි දර පාවිච්චි කරනවනේ. ඔයගොල්ලෝ දන්නවද? මේ විදිහට දර පාවිච්චි කළත් ඒකෙන් දහනය වෙන ඒකෙන් පිටවන දුම් වලින් පිළිකා ඇති වෙන්න පුළුවන් කියලා. ඇත්තටම අපි හිතන්නේ නැති කාරණාවක්නේ. ඒ වගේම අපේ දැන් මේ වෙනකොට අපේ රටේ පොලිතින් භාවිතය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ පොලිතින් අපි එකට එකතු කරලා පුච්චනවානේ. ඉතින් මේ පොලිතින් පවා පුච්චද්දී මේකෙන් පිටවන දුම් වලින් ඒ දුමේ තියෙන පොඩි අංශු අපේ ශ්වසන පද්ධතිය හරහා අපේ පෙනහළු වලට ගිහිල්ලා ඒ පෙනහළේ තැම්පත් වෙලා පිළිකාකාරක සෛල ඇතිවේ හැකි කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ අපි හිතන්නේ නැති පොඩි කාරණා නිසා අපේ ජීවිතේට අපි හිතන්නේ නැති තරම් දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එක මම එකක අවසාන වෙනකම් බලන්න ස්කිප් කරන්න එපායි කියලා. ඉතින් ඒ වගේම තවත් හේතුවක් තියෙනවා දුම් බොන්නේ නැති කෙනෙක්ට මේ පිළිකා තත්ත්වය ඇති වෙන. ඒ තමයි
ඔබ ආශ්‍රිතව ඉන්නවා නම් දුම් බොන කෙනෙක්. ඒ කියන්නේ සිගරට් බොන කෙනෙක් ඔබ ආශ්‍රිතව නිතර වැඳෙනවා නම් ඒ කෙනාගේ සිගරට් වලින් පිටවන දුම් මගිනුත් ඔයාට මේ පිළිකා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවම අපි කීයකින් පරිස්සම් වෙන්න ඕනද නේද? ඉතින් ඒ වගේම ඔයා සිගරට් බොන කෙනෙක් නම් මම මේ කතා කරන්නේ ඔයාටයි. ඔයා සිගරට් බොන කෙනෙක් නම් ඔයාට මේ පිළිකා තත්ත්වය, පෙනහළු පිළිකා තත්ත්වය ඇතිවීමේ සම්භාවිතාවය ඉතාම ඉහළයි. ඉතින් මේ විදිහට සිගරට් බීම නිසා ඔයාගේ පෙනහළු වල තියෙන DNA වෙනස් වෙලා පිළිකා සෛල ඇති වෙන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ කෙනෙක්ට කියන්න පුළුවන් මම ඉස්සර සිගරට් බිව්වා. දැන් නම් බොන්නේ නැහැ කියලා. හැබැයි ඔයා දන්නවද? ඔයා ඒ සිගරට් බීපු කාලේ ඔයාගේ ඇඟ ඇතුළට ඒවා ගිහිල්ලා DNA වෙනස් වෙලා ඒ තැන්වල පිළිකා තරල ඇති වෙලා පිළිකා සෛල තියෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෛද්‍යවරු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට අවුරුදු 25ක් ගියත් ඊට එහා කාලයක් ගියත් සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම ගියත් මේ සෛල විකෘති වීම නැත්නම් DNA වෙනස් වීම හදන්න බෑ. සමහර විට ඔබ නොදැනුවත්ව ඔබේ ඇඟ ඇතුලේ මේ පිළිකා සෛල පෙනහල්ලේ පිළිකා සෛල තිබිය හැකියි. ඉතින් ඇත්තටම ඔබ සිගරට් බොන කෙනෙක් නම් ඔබ ඔබේ ජීවිතය අනුතරේ දාගන්නවා. ඒ වගේම ඔබේ වටපිටාවේ ඉන්න ඔබ ආදරය කරන ඔබේ අසල්වැසියන් ඔබේ දරුවන්ගේ දෙමව්පියන්ගේ ජීවිතේ පවා අවධානය දාන්න. මොකද ඔබ සිගරට් බොන නිසා ඔබේ ජීවිතේ විතරක් නෙමෙයි ඔබේ වටපිටාවේ ඉන්න ඔබේ දරුවන්ගේ සහ අනිත් අයගේ ජීවිතවලට විශාල බලපෑමක් වෙනවා. ඔබ දන්නවද 2022 දී මෙන්න මේ පිළිකා තත්ත්වය කියන්නේ පෙනහළු පිළිකා ඇතිවීම තිබ්බේ 53%යි. නමුත් මේ වෙනකොට ඒක 70%ක් දක්වා ඉහළ ගිහිලා තිනවා. ඒ අතරිනුත් බරපතල කාරණාව තමයි මේක ගෑනු පිරිමි ભેදයකින් තොරව දරුවන්ට පවා හැදීමේ සම්භාවිතාවය වැඩි. එකක් තමයි දරුවෝ විවිධ වීඩියෝස් බලලා මේ විදිහට සිගරට් වලට ඇබ්බැහි වීම. ඊට අමතරව වැදගත්ම කාරණාව තමයි එම සිගරට් නොපී තමන්ගේ පියා හෝ මාමා හෝ තමන්ගේ ළඟම ඥාතියෙක් මේ විදිහට සිගරට් බොන නිසා නිතරම ඔහු ළඟ රැඳීම නිසා මේ දරුවගේ ජීවිතෙත් ඒ විදිහට අනතුරකට ලක් වෙනවා. ඒ කියන්නේ ඇයට හෝ ඔහුට මේ වගේ තමන්ගේ පෙනහල්ලේ පිළිකා සෛල ඇතිවීමේ අවදානම ඉතාම ඉහළ තත්ත්වයක තියෙනවා. ඉතින් එහෙම බැලුවම ඔබ ඔබේ දරුවා විතරක් නෙමෙයි ඔබ ඔබේ ඥාති දරුවා විතරක් නෙමෙයි මේ ලංකාවේ අනාගත පරම්පරාවත් ඔබ අවධානමේ දාලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔබ මීට වඩා මේ සම්බන්ධයෙන් දෙපාරක් නෙමෙයි 10 පාරක් විතර කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වගේම මම මේ පිළිකා තත්ත්වය ගැන මෙච්චර විස්තරයක් කිව්වට මේ පිළිකා තත්ත්වේ නම කිව්වේ නෑනේ. මේ පිළිකා තත්ත්වේ නම තමයි ඇඩිනෝකාසිනෝමා. මේක ඇත්තටම සයන්ටිස්ට් නාමයක්. ඉතින් මෙන්න මේ රෝගී තත්ත්වය තමයි මෙන්න මේ පිළිකා තත්ත්වය තමයි දුම් නොබන නමුත් පෙනහල්ලේ පිළිකා ඇති වෙන අයට ඇති වෙන රෝගී තත්ත්වය. ඉතින් මේ රෝගී තත්ත්වය මේ වෙනකොට ශීඝ්‍ර වශයෙන් දකුණු ආසියාවේ රටවල් වලට පැතිර යාමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම මෙහිම දෙයකින් අපි කොහොමද ගැලවෙන්නේ? මම දැන් කතා කරන්න හදන්නේ ඒ ගැන යාළුවනේ. ඉතින් අපිට 100%ක් බැරි වුණත් යම් තාක් දුරකට හෝ මේක වළක්වා ගන්න මේකෙන් ආවරණය වෙන්න හැකියාවක් තියෙනවා. ඒ තමයි ඔයා මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ සිලිකා ගල්, වීදුරු, පතල් කර්මාන්ත ශාලාවල වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ වලින් පිටවන දුම, ඒ වලින් පිටවන අංශු පොඩි වාතයට එකතු වෙන දේවල් ආග්‍රහණය නොවන විදිහට මාස් එක මූණු ආවරණය අනිවාර්යෙන් පළදින්න. ඒ වගේම දැන් ගෙදර අපි සාමාන්‍යයෙන් දාලිපය වලකට දර පාවිච්චි කරනවා. ඒ වගේම අපි පොලිතීන් පාවිච්චි කරනවා. ඉතින් පොලිතීන් අපි ගොඩකට පුච්චන එක කරනවා. ඉතින් මේ පොලිතීන් දහනය කරනකොට අනිවාර්යෙන් ඒ ළඟ ඉන්නවනම් මාස් එකක් පළදින්න. අනිවාර්යෙන් මාස් එකක් පළදින්න කියලා මම කියනවා. මොකද එතකොට තමන්ට පොලිතීන් වලින් එන පොඩි අංශු තමන්ගේ ඇඟ ඇතුළට යන්නේ නැහැ. ඒ විදිහට අපිට ඒකෙන් ආරක්ෂාකාරී වෙන්න පුළුවන්. ඒ වගේම අපි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ඕනේ. ඒකට අපි ප්‍රතිඔක්සිකාරක ආහාර නිතර ආහාරයට ගත්තොත් ඒක අපේ ඇඟට ගුණයි. මම එහෙම කියන්නේ නිතරම ග්‍රීන් ටී, කෝමාරිකා, බෙරි වැනි ප්‍රතිඔක්සිකාරක ආහාරයට ගෙන තමන්ගේ ශරීර සෞඛ්‍යය හොඳ මට්ටමක තියාගෙන යන්නේ. ඒ වගේම නිතරම ව්‍යායාම කරලා තමන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමකට රඳවා ගත්තොත් මේ පිළිකා තත්ත්වයට අපිට විරුද්ධව සටන් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් යාළුවනේ ඇත්තටම මම මේ අද කතා කරපු මේ පොඩි විස්තරේ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද මේ වෙනකොට
53ක් තිබ්බ තත්ත්වය දැන් 70ක් දක්වා ඉහළ කියලා තියෙනවා. ඒ වගේම දකුණු ආසියාව තමයි වැඩිපුරම මේකට අවදානමට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් අපිත් දකුණු ආසියාවේ රටක් නිසා මේ ගැන අපි අවධානය අනිවාර්යයෙන් යොමු කළ යුතුයි. ඉතින් එහෙනම් මම හිතනවා මම මේ කතා කරපු පොඩි විස්තරය වල ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේ සම්බන්ධයෙන් වත් ගන්න තව කාරණා තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා අපිත් එක්ක මේ වීඩියෝ බලන අයත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්න එතකම් කට්ටියම පරිස්සමින් ඉන්න.